ACCA stages කීයක් තියෙනවද? දැනට තියෙන ස්ට්‍රක්චර් එකට අනුව ACCA එකේ stages 3ක් තියෙනවා. පළවෙනි ස්ටේජ් එකේ සබ්ජෙක්ට් 3යි, දෙවෙනි ස්ටේජ් එකේ සබ්ජෙක්ට් 6යි, තුන්වෙනි ස්ටේජ් එකේ ෆයිනල් ස්ටේජ් එකේ සබ්ජෙක්ට්ස් 4ක් තියෙනවා. පළවෙනි එක අපි knowledge කියනවා, දෙවෙනි එක skills කියනවා, තුන්වෙනි එක professional කියනවා. So all together ඔයාට subjects 13ක් තියෙනවා. දැනට තියෙන ස්ට්‍රක්චර් එකට අනුව ඉස්සරහට ඔය ස්ට්‍රක්චර් එක change වෙනවා. ඒ change වෙන ස්ට්‍රක්චර් එක සම්බන්ධයෙන් මම වෙනම වීඩියෝ එකක් දාන්නම්. හදලා ඔයාට provide කරන්න. දැනට තියෙන ස්ට්‍රක්චර් එකේ ඒගොල්ලෝ cover කරන areas මොනවද කිව්වොත් financial accounting cover කරනවා. ඒකත් එක්ක management accounting, business technology cover කරනවා. law එක cover කරනවා ඒගොල්ලෝ. management පැත්ත cover කරනවා. taxation cover කරනවා. audit and assurance cover කරනවා. financial reporting cover කරනවා. financial management cover කරනවා. මෙන්න මේ වගේ vast area එකක් ACCA වලින් cover කරනවා. ඒ කියන්නේ ඔයාට business එකක් සම්බන්ධයෙන් ගන්න පුළුවන් සම්පූර්ණ knowledge එකක් ACCA කියන qualification එකෙන් ඔයාට අරගන්න පුළුවන්. ගොඩක් කට්ටියට තියෙන misconception එකක්, mis idea එකක් තමයි ඒගොල්ලෝ හිතන්නේ ACCA කියන්නේ purely financial accounting විතරක් කියලා. නැහැ. ACCA ඇවිල්ලා management පැත්තටත්, financial management පැත්තටත්, අනිත් පැත්තෙන් taxation, audit ඔන්න ඔය පැති වලටත් ACCA එකෙන් අනිවාර්යයෙන්ම ඔයාට knowledge එක හම්බ වෙනවා. So මේක comprehensive qualification එකක්. ඔයාට business එකක හම්බෙන්න ඕන සම්පූර්ණ knowledge එකම ACCA කියන qualification එකෙන් ඔයාට හම්බ වෙනවා.